නේ මේක තමයි මගේ පළවෙනිම වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක විදියට මම කරන්න යන්නේ මගේ මේ ටැංකිය ආස් කරන්න යන එක. ඒ නැති මේක හොඳටම ජරාවයි. පේනවනේ. අද අපි දැන් මේක ආස් කරමු. එහෙනම් අපි යමු වැඩේට. හරි. මේ වැඩේට අපිට ඕන වෙන්නේ මෙන්න මේ බඩු ටික. කෝප්පයක්, මාළු දැලක්, බටයක්, බාල්දියක්. ඔන්න ඔය බල්බ් ටිකෙන් තමයි අද අපි මේ වැඩේ කරන්න යන්නේ. එහෙනම් අපි මුලින්ම මේ ටැංකියේ උඩ තියෙන දැල අයින් කරලා බඩු ටිකත් අයින් කරගෙන එන්න. එහෙනම් අපි මුලින්ම මේ මාළු දෙන්නව අල්ලගෙන මේ බාස්කට් එකට දාගමු. ඉතින් අපි වතුර ටිකක් දාගන්නවා මේකට. හරි. දැන් අපි දාගත්තා වතුර ටික. දැන් මාළු දෙන්නව අල්ලගමු. හරි මෙයා නම් පොඩ්ඩක් අල්ලන්න අමාරුයි වගේ. හරි. අපි දෙන්නම අල්ලගත්තා. දැන් අපි මේකට ඔක්සිජන් ටිකක් දාගන්නවා. දැන් මේගොල්ලෝ පොඩ්ඩක් දැන් මැරෙන ඔක්සිජන් එකත් එක්ක. ඔන්න මං මේකට ඔක්සිජන් එක දාගත්තා. දැන් අපි ටැංකිය සුද්ධ කරන්න. මුලින්ම අපි මේකේ වතුර ටික අඩු කරගෙන ඊට පස්සේ මෙන්න මේ බටෙන් මේ යට තියෙන කුණු ටික මේ බාස්කට් එකට දාගන්න. මේ විදිහට අපි ඒ ටික සයිෆන් කරලා ගන්න ඕනේ. හිමීට ගන්න ඕනේ. දැන් මම මේකේ තව වතුර ටික අඩු කරමු නැත්නම් මේක අමාරු වෙනවා අපිට මේක කරන්න. අපි දැන් මේකේ සයිෆන් කරනවා. හරි. අපි දැන් මේ වතුර ටිකත් මේකටම දාගමු. දැන් අපි ටැංකියේ වටේ පීදනවා. හරි.
සුද්ධ කරනවා. එන්න හොඳටම කුණු කරනවා. යවන්න අමාරුයි. වතුර ටික පොඟවල ගමු. මේ පැත්ත සුද්ධ කරනවා. මේ පැත්ත සුද්ධ කරනවා. පිටිපස්ස සුද්ධ කරගන්න නැහැ. අපිට සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. හරි. අපි දැන් ටැංකිය සුද්ධ කරලා ඉවරයි. මම දැන් මේකට වැලි ටිකක් අරගෙන එන්නම්. හරි. හරි. අපි වැලි ටිකක් අරගෙන ආවා. මේ තියෙන්නේ. මගේ පරණ ටැංකියක වැලි ටික. මේ ටික දැන් අපි මේකට දාගමු. වැලි දාගෙන ඉවරයි. මේකට අපි වතුර පුරවගෙන වැලි ටික හදාගමු. හරි. අපි දැන් මේකේ වතුර පුරවගෙන ඉවරයි. දැන් අපි වැලි ටික පොඩ්ඩක් හදාගමු. වැලි ටික හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ දැන් ක්ලෝරින් තියෙන ඉන්න මාළු දාන්න හොඳ නැහැ. මාළුන්ට ඒක ක්ලෝරින් හොඳ නැහැ. ඒකින්ද අපි බේක් දාමු. මේ තියෙන ඇන්ටි ක්ලෝරින්. ඇන්ටි ක්ලෝරින් කියන බේක් එක දැම්මම දාලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ මාළු දාන්න පුළුවන්. ක්ලෝරින් ටික නැති වෙලා යනවා. එහෙනම් ඒකෙන් මූඩි එකමාරක් දාගන්න. හරි. අපි දැන් මූලිකමාර දාගමු.
මික්ස් කරන්න. හරි. අපි දැන් තව විනාඩි 10කින් හම්බ. හරි. දැන් මේ ටැංකිය සීසන් වෙලා හරි. කියන්නේ දැන් ක්ලෝරින් ගිහිල්ලා ඉවරයි. දැන් අපි අපේ මේ මාළු දෙන්න ටැංකියට දාගමු. මම ටැංකියට දාගෙනම ඔක්සිජන් එක සෙට් කරගෙන එන්නම්. හරි. මම දැන් මාළුටගේ අස් කරලා ඉවරයි. මාළු දෙන්නවත් දාගත්තා. ඔක්සිජන් එකත් හයි කරා. මම මේ දෙන්නගේ ටැංකිය හරියන ගම තියෙද්දි ඒකට ලයිට් එකකුත් හැදුවා. මේ තියෙන්නේ. දැන් පේනවා දෙකේ ලස්සන. කලින් තිබ්බට ලස්සනයි ඒක. හරි. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලෝ මගේ channel එක like කරලා, subscribe කරලා, share කරලා තියාගන්න. මට අමතක වුණානේ. මේකේ උඩ තිබ්බ අර පැල දෙකයි ඉතුරු පරු ටිකයි මම තියාගන්න ඕනේ. ඒකින්ද මම ඒ ටිකත් තියාගෙනම ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර කරන්න. හරි. දැන් පේනවනේ මේ ටැංකිය ලස්සන. උඩ පැල දෙකක් තියාගත්තා. මේ තියෙන්නේ මම මුණ්ඩ දෙන කෑම එක. හරි. එහෙනම් මං මෙතන ඉවර කරනවා. මතකයිනේ මං කිව්ව ටික කරගෙන තියාගන්න.